හැකි මලු පෙත් මං අමදින්න පොඩි පොඩි වතාවක් නරමිහි කර දෙන්න ඉතිරිව ඇතොත් දානින් ඩිංගක් ගන්න ලොකු උපකාරයකි සතුටුයි නම් දෙන්න ඉටු කරගන්ට හැකිනම් දිනපතා පන්සල වෙත එන්ට බැරි නැහැ උපාසකතුන් වේලම දින්ට හොඳ නැහැ පිනට දුන්දේ එලෙසින් ගැන්න කර දෙමි වතාවක් මට හැකි ඉහලින්ම කම් නැහැ හිමියනේ තුන් වේලක් කෑම එක් වේලක් දෙන්න ඇති දවසටම වයසක මේ උපාසක හැම දායිනවා අරුණට පළමු මලු පෙත් මං අමදිනවා අප දුටු තැනදී ගරු සරු ලෙස නමදිනවා ආහාර වේල ගෙන සතුටින් පිට වෙනවා උදයේ සහ දවල් නැගෙනා කුසේ ගිනි ඒ ආහාර වේලෙන් නොහු නිවාගනී පැල්පත තුලට අඩු වැඩි දෑ සොයාගනී රෑ ආහාර යම් පමණින් උයාගනී අවිවාහකය එබැවින් දූ පුතුන් නැත ගම බොහෝදුරය එබැවින් නැසියන් නැත ක්ලිනික් පොතට නොමිලේ දෙන බෙහෙත් නැත එනමුතු හැර නොයයි ඔහුගේ සිනහවත මව්පියෝ නිරතුරුව තම හිස ගිනිගත්සේ දරුවන් නිසා ගිනි උහුලති හැමතිස්සේ ඇතමෙක් දුවති ධන බල නිලතල ඔස්සේ කිසිවක් නොමැති මොහු ජීවත් වෙයි සිත්සේ බුදු සිසිලස හමන පවනට එකතු වුණා බුදු ගුණ මහිම ලැබ මල් කොමු පුබුදුනා ලෙල දෙන තූපතර පිරිතේ නතන ගුණා
දුපිත් මන්සෙනින් පිරිසිදු වීදිලුනා පෙරහැර තොරන් බැති ගීතැන තැන නැගුණා අඩියෙන් අඩිය රස මුසුදන් සැල් ඇරුණා සුදින උදෑසන ආරමේ මිදුලේ කොනේ යට කිව්වසු තෙම සුපුරුදු විලස පෙනේ සංවර ලෙසින් ඉදලද තාලට වැනේ කොළරොඩු කී කරුව එක්වන අයුරු පෙනේ ආවේ නැහැ නුවේ ඔබ පන්සලට යන්නට සිතුණාද දන්සැල් වදින්නට නැහැ හිමියනේ මුණ දන්සල්ද මට පැලටම වී සිටිමි නොගියෙමි එයින් පිට සිල්ගත් පින්වතුන් පන්සල අමදිනවා දුටුවෙමි ඉතින් මාවිත් කර මිද මොනවා අනුබුදු මිහිදු හිමියන් ගැන සිත යොමවා සිටියෙමි සඳ මඩල වෙත නෙත් සිත් යොමවා එතකොට ආහාර ගත්තේ කොහොමද ළඟ ඇති දන්සැලටවත් ඔබ නොමගියද අපවැනි දුබලයන් හට එහි යනු හැකිද පෝලිම් තුල හිරව පීඩා වනු නොවේද උතුම් හිමි සඳු නමින් අනුබුදු රටේ කොතරම් දහම් දෙසුවේද ළඟින් ළඟ දන්සැල් තොරන් පිරි කිරියවත් මොන තරම් තිබුණේද දැතින් දන් දෙන නිතින් නමගිය පින්වතුන් කොයි තරම් හිටියේද ඉතින් පින්කම් වලින් දන්සැල් වලින් දුගියට වැඩක් වූයේද ඉතින් පින්කම් වලින් දන්සැල් වලින් දුගියට වැඩක් වූයේද ඉතින් පින්කම් වලින් දන්සැල් වලින් දුගියට වැඩක් වූ